අයිබෝන් දුවේ පුතේ. අද අපි අපේ ගෙවත්ත සිත්තම් කරමු. අපේ ගෙවත්ත අපි ආස කරන, ඔයාලා ආස කරන සුන්දරම ලස්සන තැනක්නේ නේද? ඉතින් අපිට මේ පරිසරයේ තියෙන දේවල් වලට වර්ණ, රේඛා, හැඩතල එකතු කරලා ලස්සන චිත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඔයාලා වෙනදා මේ චිත්‍රය ඇඳට වඩා වෙනස් විදිහකට තමයි අපි අද මේ චිත්‍රය අඳින්න හදන්නේ. ඉතින් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා පොඩි කවුලුවක්. මම කියන්නම් ඔයාලට මේක හදාගන්නේ කොහොමද කියලා. අඟල් 11ක් දිගට අඟල් 8ක් පළලට කාඩ්බෝඩ් කෑල්ලක් ඔයාලා සැලසුම් කරගන්න ඕනේ. මේ කාඩ්බෝඩ් කෑල්ලේ අඟල් 6ක් දිග අඟල් 4ක් පළලට තියෙන කොටුවක් ගහලා එන්නේ ඒ කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. ඒක මෙන්න මෙහෙමයි. මම ඔයාලට ගෙනාව මේක පෙන්නන්න. දැන් ඔයාලගේ කාඩ්බෝඩ් කෑල්ල මේ පැත්තට තියෙන්න ඕනේ අඟල් 11. මේ පැත්තට තියෙන්න ඕනේ අඟල් 6ක්. හරි. මෙන්න මේ කොටසෙන් ඔයා අඟල් 6ක් දිගට ඉරන් ගහනවා. ඊට පස්සේ අඟල් 4ක් දිගට මේ පැත්තට ගහනවා. ඒ වගේම මේ පැත්තටත් අඟල් 4යි මේ පැත්තටත් අඟල් 6යි. එහෙම ගහලා ඊට පස්සේ මේ කොටස මෙන්න මෙහෙමනේ තිබ්බේ. මේ කොටස අපි කපලා ඉවත් කර ගන්නවා. ඔන්න දැන් ඕගොල්ලන් කාඩ්බෝඩ් කවුලුවක් හදාගත්තා. ඉතින් පුතේ මෙන්න මේක අපේ දැන් අඳින චිත්‍රයට රැදගත් වෙනවා. අපි දැන් ඊළඟට කතා කරමු අපේ පරිසරයේ තියෙන දේවල් දුවේ පුතේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්වභාවික පරිසරය. හරි. අනිත් එක තමයි නිර්මිත පරිසරය. මේ ස්වභාවික පරිසරයට මොනවාද අයිති වෙන්නේ? ඔයාලා දන්නවා. ස්වභාවික පරිසරයට අයිති වෙන්නේ ගස් ගල් නේද? දියැලි, ගංගා, මේ ස්වභාවික පොළව, අහස. මෙන්න මේ දේවල් තමයි අපේ ස්වභාවික පරිසරය. ඊළඟට තමයි නිර්මිත පරිසරය. නිර්මිත පරිසරය කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. ඒ කියන්නේ ගොඩනැගිලි, පඩිපෙළවල්, ගේට්ටු, ගෙවල්, ඊළඟට ස්විමින් පූල්, උද්‍යාන, මූර්ති, ඒවා අයිති වෙන්නේ නිර්මිත පරිසරයට. හරි. එතකොට දැන් ඔයා දන්නවා ස්වභාවික පරිසරය කියන්නේ මොකක්ද? නිර්මිත පරිසරය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ කොටස් දෙකෙන් මේ දෙකේම දේවල් දැන් අපේ චිත්‍රයට එන්න පුළුවන්. හරි. අපි දැන් මේ චිත්‍රය අඳින්න කලින් ඉතින් පුතේ දැන් ඔයාගේ ඔයාගේ ගෙදර එළියට පොඩ්ඩක් ගිහිල්ලා මෙන්න මේ කවුලුවත් අරගෙන යනවා. ගිහිල්ලා මේ කවුලුව ඇතුලෙන් විතරයි බලන්න. හරිද? කවුලුව ඇතුලෙන් බලනවා ඔයාට පේන දේවල් ටික. හරි. මේ කවුලුව ඇතුලෙන් පේන දේවල් ටික විතරයි අපි දැන් චිත්‍රයට අඳින්නේ. හරිද? දැන් මේ අපේ චිත්‍රයේ තියෙන්න ඕනේ කොටස් තුනක් තියෙනවා පුතේ. එකක් තමයි අපිට පේන ඉදිරි බිම. ඊළඟට පේන කොටස මැද බිම. ඊට පස්සේ අපිට ඊළඟට පේන කොටස පසු බිම. එතකොට අපේ චිත්‍රය මෙන්න මේ කොටස් තුනට ඇඳෙන්න ඕනේ. එතකොට ඔයා මේකෙන් අපිට ඈතට පේන දේවල් ටික හොඳට බලන්න පුළුවන්. හරි. එන්න එහෙම බලලා ඊට පස්සේ ඔයාලට පේන දේවල් ටික එළියට ගිහිල්ලා ඔයාගේ චිත්‍රපට ගෙනියලා ස්කෙච් කරන්න ඕනේ. හරි. පෙනෙන දර්ශනය දැන් අපි චිත්‍රයට ගේන්න ඕනේ. ඔයා මෙතනදී ඔයාට පේන දේවල් ටික හොඳට මතකේ ලස්සනට බලන් අඳින්න. මෙතනදී මම කියවනේ චිත්‍රේ කොටස් තුනකට බෙදෙනවා කියලා. ඒක මෙන්න මෙහෙමයි. දැන් ඔයාගේ චිත්‍රය මෙහෙම නම් මේක ඔයාගේ චිත්‍රය නම්
මේක තමයි ඉදිරි බිම. මේ තමයි මැද බිම. මේ තමයි පසු බිම. හරි. එතකොට ඉදිරි බිමට ඇඳෙන දේවල් ටික ඇඳෙන්නේ මෙන්න මේ කොටසේ. අපි හිතමු මෙතන ඔයා අඳිනවා ගහක්. හරි. එතන ඔයාට පේනවා ගහක්. ඔන්න ඉදිරි බිම. මෙතනින් ඔයාට පේනවා තව ගහක්. ඒ කියන්නේ මේකට පිටිපස්සෙන්. එතකොට මේක අයිති වෙන්නේ පුතේ මැද බිමට. මේ ගහ අතරින් ඔයාට පේනවා තව ගෙයක්. මෙන්න මෙහෙම. මේක අයිති වෙන්නේ ඊළඟ මැද බිමට. එතකොට මේ අතරින් ඔයාට තවත් පේනවා මෙන්න ඉදිරි බිමේ තව ඔයාට ගහක් වෙන්නලා. ඔන්න. හරි. එතකොට ඔයාට මේ තමයි ඉදිරි බිම, මේ මැද බිම, මේ පසු බිම. එතකොට පසු බිමට ඔයාට පේන දේවල් එන්න කුඩා වෙන්න පුළුවන්. මේ බලන්න. ඈතට යනකොට අපි අඳින දේවල් කුඩාවට තමයි පේන්නේ. ඒකට අපි කියනවා ඉදිරියට පේන දේවල් විශාලවට පේන එක, ඈතට පේන දේවල් කුඩාවට පේන එකට අපි කියනවා පුතේ පර්යාව ලෝකය කියලා. මෙන්න මේ චිත්‍රයේ පර්යාව ලෝකය ඉතාම වැදගත්. ඒ වගේම චිත්‍රයේ ඉදිරි බිම, මැද බිම, ඉදිරි බිම, මැද බිම, පසු බිම කියන තුනම පේන විදිහට තමයි ඔයාගේ චිත්‍රය නිර්මාණය කරන්න ඕනේ. හරිද? දැන් මේ ඔයාගේ මැද බිම. මේක ඉදිරි බිම. ඉදිරි බිමේ ඔයාට තව පේනවා කියලා හිතමුකෝ අපි පොන්ඩ් එකක් මොනවා හරි ඔන්න පොන්ඩ් එකක් පේනවා මෙතන. හරි. ඒකේ වටේට මොනවා හරි තියෙන දේවල් අඳින්න පුළුවන්. බෙන්ච් එකක් තියෙනවා නම් මෙතන ඒක නිර්මාණය කරන්න පුළුවන් නේ. අපිට ඉදිරි බිමේ පේන දේවල් ටික. හරි. ඉතින් මෙන්න මේක මම ඔයාට ස්කෙච් එකක් ගහලා පෙන්නුවේ. ඔයාට මේ චිත්‍රයේ කොහොමද දැන් අපිට ඇඳෙන්න ඕනේ කියන එක. හරි. එතකොට දුවේ පුතේ ඔයාගේ චිත්‍රය දැන් ඔයා අඳින්න පටන් ගන්න ඕනේ අන්න අර කවුලුවත් හදාගෙන. අපි මේ දැන් ඇඳගත්තු චිත්‍රය ලස්සනට කලර් කරගන්නයි යන්නේ. හරි. අපි දැන් චිත්‍රය පාට කරමු. දැන් දුවේ පුතේ මේ චිත්‍රය පාට කරනකොට ඔයාට පෙනුන දේවල් ටිකේ තියෙන වර්ණ ඒ විදිහටම ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඒ විදිහටම නැති වුණත් ඊට සමානව යන වර්ණ ටිකක් ගන්න. හැබැයි අපිට එළිය අඳුරත් එක්ක වර්ණ පොඩ්ඩක් වෙනස් වුණාට අවුලක් නැහැ. අපි පාට කරන එකේ ඔයා මිශ්‍ර වර්ණ යොදා ගන්න එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතනදී ගස් පාට කරන්න කලින් ගස් වලට එහා අපිට අහස පේනවනේ. ඒක නිසා අහසේ කලර් එක ගාලා තමයි ගහේ කොළ එහෙම දාන්න ගන්නෙ. ඒ නිසා මේ විදියට අහස කලර් කරලා තමයි ඊට පස්සේ අපි ගස් පාට කරන්න ගන්නෙ. හරි. ඒ වගේම අපි පාට කරනකොට චිත්‍රයේ එකම තැනක් එකම වෙලාවක ඉවර කරන්නත් බෑ. ඔයා චිත්‍රය පුරාවට තැනින් තැන පාට කරන්න ගන්න. ඒ කියන්නේ එක තැනක් වේලෙනකම් අනිත් තැන පාට කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ 6 පන්තියේ දුවල පුතාලා නම් දියසායම් මාධ්‍ය භාවිතා කරනවා අඩුයිනේ. මං කියන්නේ දියසායම් වලින් චිත්‍ර අඳින අයට මේ උපදෙස් ටික. ඒ වගේම පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍ර අඳින අයට එයාලටත් මේ කලර් ස්කීම් එකෙන් මේ විදිහට කලර් කරන්න පුළුවන්. හැබැයි අපේ මාධ්‍ය වෙනස් නේද? ඉතින් මොන මාධ්‍යයකින් චිත්‍ර කලර් කරත් අර චිත්‍රයක් අපි පාට කරනකොට ගන්න දේවල් ටික ඒ කියන්නේ මිශ්‍ර වර්ණ පාවිච්චි කිරීම, වර්ණ ප්‍රභේද, ඒ කියන්නේ එකම වර්ණේ ලා වර්ණයේ ඉඳන් තද වර්ණයට විහිදෙන විවිධ කලර් ස්කීම් එක, ඊළඟට අපි එළියාඳුර දක්වන විදිහ, ඊළඟට ත්‍රිමාන ගති ලක්ෂණ පෙන්වන විදිහ, මොන මාධ්‍යයෙන් පාට කරත් ඒව ටික අපි ඇඩ් කරන්න එපා. ඉතින් ඒ සඳහා ඒවා අපි ඔළුවේ තියාගෙන චිත්‍රේ පාට කරනකොට ඔයාට ලස්සන චිත්‍රයක් නිර්මාණය වෙයි.
ඉතින් අනිත් එක දුවේ පුතේ මේ චිත්‍රය ඉවසීමෙන් කල කරන්න ඕනේ. සමහර වෙලාවට අපි චිත්‍රේ පාට කරගෙන යද්දී අපිටම හිතෙනවා අනේ මේක කැත වුණා, මේක කැතයි වගේ දේවල් අපිට හිතෙනවා. ඒ වෙලාවට මේ චිත්‍රේ කොතනද අපි තව වෙනස් කරන්න ඕනේ, කොතනද තව ලස්සන වෙන්න ඕනේ කියලා චිත්‍රේ පොඩ්ඩක් ඈතට කරලා බලන්න පුළුවන්. ඔයාලට ගෙදර විශේෂයෙන්ම ස්ටෑන්ඩ් එකක් වගේ තියෙනවා නම් එහෙම තියාගෙන චිත්‍ර අඳින එක තවත් හොඳයි. හරි. ඉතින් දුවේ පුතේ ගොඩාක් බරට හිතන්නේ නැතුව සරලව චිත්‍රය නිර්මාණය කරගෙන යන්න. චිත්‍රය පාට කරන්න වැඩිපුර ටයිම් එකක් ගත්තට කමක් නැහැ ඕගොල්ලන් දැන්. ඊට පස්සේ අපිට ඒක හිමීට ටයිම් එක හදාගන්න පුළුවන්නේ. චිත්‍රයේ හැම තැනක් ගැනම බොහොම උනන්දුවෙන් ලස්සනට හිතලා වර්ණ කරන්න. එතකොට ඔයාලට හොඳ නිමාවකින් චිත්‍රය අවසන් කරන්න පුළුවන්. හරි. ඉතින් දැන් මේ චිත්‍රයේ ඔයාට පේන ඔයාගේ ගෙවතු පරිසරයනේ අපි අඳින්නේ. ඉතින් ඔයාගෙම ගෙදර නෙමෙයි. ඔයා එළියට ගියපුවාම එළියේ මොනවාද ඈතට පේන දේවල් එහෙම කියලානේ අපි බැලුවේ. ඔයා ආයෙමත් ඕනේ නම් එළියට ගිහිල්ලා ඔයාට ඒ පේන දේවල් වල කලර් ස්කීම් එක බැලුවට කමන්නේ. ඉතින් ඔයා මේ චිත්‍රය ලස්සනට මේ විදිහට අවසන් කරන්න ඕනේ. හරි. එහෙමනම් දුවේ පුතේ මම හිතනවා ඔයා මේ චිත්‍රය ඉතාම ලස්සනට ඇඳලා ලස්සනට පාට කරලා ඇති කියලා. එහෙමනම් ඔයාට වැදගත් වෙන තවත් ලස්සන අලුත් පාඩමකුත් අරගෙන තවත් දවසක ඔයාලගේ හමුවට එනවා. ඔයාලට සුබ අනාගතයක්. බුදු සරණයි.